ආයිබෝන් සුබ දවසක් කියලා ඔක්කොලම පිළිගන්නවා ප්‍රසාද් SL Vlogs YouTube channel එකට. ඉතින් අද මම ඔයගලන්ට ගෙන්න යන්නේ වීඩියෝ එක ජපාන් වල තියෙනවා කනසවා කියලා ලස්සන සිටි එකක්. ඉතින් මේ සිටි එකේ අපි ගියා කනසවා වල තියෙන චර්ච් එකට. ඉතින් චර්ච් එකට යන ගමන් අපි හිතුවා පොඩි vlog එකක් කරමු කියලා. ඉතින් ඒකට තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඊට අමතරව අපි කනසවා වලට ගිහිල්ලා චර්ච් එකට ගිහිල්ලා ඉවර වෙලා අපිට යන්න ඕනකම තිබ්බ පොඩ්ඩක් නේපාල් කඩේකට බඩු වගේක් ගන්න. මම නේපාල් කඩේ පොඩි නේපාල් කඩෙත් මේ වීඩියෝ එකට දාන්න. ඉතින් මොකද නේපාල් කඩ වලින් තමයි ගොඩක් ලංකා කට්ටිය බඩු ගන්න. ඉතින් ලංකාවට ඕන බඩු. ඉතින් මං නේපාල් කඩේ පොඩි වීඩියෝ එකකුත් මේකට ඇඩ් කරා. ඒ වගේම තව කනසවා ගොඩක් ප්‍රසිද්ධයි ගෝල් මික්ස් ෆුඩ්ස් වලට. ඒ කියන්නේ කේක්, ගෝල් මික්ස්, අයිස්ක්‍රීම් වගේ වලට. ඉතින් අපිට ලොකු වෙලාවක් තිබුණේ නැහැ දා යන්න. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් පොඩි වෙලාවකට හරි කේක් කඩේකටත් ගිහිල්ලා යන් කියලා. ඉතින් අපි කේක් කඩේකටත් ගියා. මම ඒකත් ඇඩ් කරලා තියෙනවා මේකට. ඉතින් මේ තුනම ඇඩ් කරලා හැදුවේ මේ වීඩියෝ එක. මම වෙනම ඔයගලන්ට ගේන්නම් කනසවල. මම වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට ගේනවා ගෝල් මික්ස් ෆුඩ්ස් වීඩියෝ එකක්. ඒ කියන්නේ ගෝල් මික්ස් අයිස්ක්‍රීම්, ගෝල් මික්ස් කේක්. ඉතින් කනසව ගොඩක් ප්‍රසිද්ධයි මේවට. ඉතින් මම වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට ගේනවා ළඟදින්ම මේ ගෝල් මික්ස් ෆුඩ්ස් සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් එහෙනම් අද අපි මේ වීඩියෝ එක බලමු. ඉතින් මගේ වීඩියෝ එක සබස්ක්‍රයිබ් කරන්න, මගේ channel එක සබස්ක්‍රයිබ් කරන්න, share කරන්න, bell icon එක ඔබන්න. එතකොට ඔයගලන්ට අලුත් වීඩියෝ දාපුවම බලන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලා බලමු වීඩියෝ එක. ඉතින් අද අපි මමයි නෝනයි පුතයි කනසවා චර්ච් එකට යන්න කියලා ගෙදරින් පිටත් වුණේ. දැන් අපි මේ කනසවා වලට යන්න පිටත් වෙලා එන ගමන් ඉතින් ඔයගලන්ට පෙන්වන්න හිතුවා කනසවා වලට යන පැත්තේ ආවට පරිසරය. ඉතින් හරි ලස්සන පරිසරයක්. කනසවා කියන්නේ හරි ලස්සන පැත්තක්. ඉතින් කනසවල දැන් මේ අපි යන පාරේ මේ පැත්තට කියන්නේ ඉෂිකාවා. තාම ඉෂිකාවා කෙන් එකේ ඉන්නේ අපි. ඉෂිකාවා කෙන් එකෙන් පස්සේ තමයි දැන් මේ කනසවලට යන පාර. ඉතින් මේ පාරේ මේ හරියට කියන්නේ ඉෂිකාවා කියලා. ඉතින් මේකේ දකුණු අත පැත්තේ ලොකු කැලයක් තියෙන්නේ. වම් අත පැත්තේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 2කට 3කට පස්සේ මුහුද තියෙන්නේ බෝඩර් එක. ඉතින් හරි ලස්සන පැත්තක්. මේ ගොඩක් මේ හරියේ ගොවිතැන් තමයි ගොවිතැන් කරනවා. මේ හරියේ කුඹුරු, එළවලු ආවනවා, පළතුරු ගොඩක් මේ හරියේ කරන්නේ ෆාමින් තමයි. ඉතින් මේ ඔයගලන්ට යන ගමන් පෙන්වන්න හිතුවා ලස්සන පැත්තක්. ඉතින් අපි අද කනසවා යන්නේ මේ චර්ච් එකටත් ගිහිල්ලා කනසවල තියෙනවා නේපාල් හලාල් කඩයක්. ඉතින් අපිට පොඩ්ඩක් ලංකාවට අයට උයන්න 3-5 මේවා ගොඩක් තියෙන. ඉතින් ඒ වගේ නේපාල් අය කරන කඩවලින් තමයි අපි ගන්න. මොකද මෙහි අය ගොඩක් දැවිල්ල කන්න නැතිනම් අපිට ඉතින් අපි ඒ වගේ කඩකින් තමයි ගන්න. ඉතින් කනසවල තියෙනවා අපි ගන්න කඩයක්. ඉතින් අපන කනසවලට යන්නේ අපි ඒකයි. චර්ච් එකටත් ගිහිල්ලා ඒ කඩේටත් ගිහිල්ලා පෙන්න යන්නේ. ඉතින් අපි තව මොන හරි අමතර ලස්සන තැන් තිමුත් අපි ඔයගලන්ට පෙන්නන්නම් කනසවල. ඉතින් මේ යන ගමන් මේ පෙන්නගෙන යන්නේ මේ හරි එක ගම්මාන තියෙනවා හරි ලස්සනයි. මේගොල්ලන්ගේ තව දෙයක් තියෙන්නේ මේගොල්ලන්ගේ හැම පැත්තම මාර විදිහට මේන්ටේන් කරනවා පාරවල්. හරි පිරිසුදුයි. කිසිම කුණු කසල මොනාත් නැහැ මේගොල්ලන්ගේ පාරවල් වල. ඉතින් ඉස්සරහ අපිට යනකොට තව සිටි එකක් හම්බ වෙනවා. ඒ හරිය අපි කියන්නේ තත්සුනෝ කුචි කියලා මම හිතන්නේ. ඔව් තත්සුනෝ කුචි. ඉතින් මේ හරියේ ලොකු පාක් එකකුත් තියෙනවා. ලස්සන මල් තියෙන පාක් එකක්. ඉතින් ඒකටත් ගොඩක් කට්ටිය එනවා බලන්න. අද නම් අපිට ඒකට යන්න වෙලාවක් නැහැ. මොකද මේ අපි චර්ච් එකට ගිහිල්ලා එහෙම බඩු ටික ගන්නත් යන්න ඕනේ. අපි වෙන දවසක ආයෙ ඔයගලන්ට පෙන්නන්නම් මේ පාක් එක. මෙන්න මේ ඉස්සරහා ඔතන ඔය පේන හන්දියෙන් දකුණට හැරලා ඉස්සරහා උඩට යන්න තියෙන ඔය දකුණට පේන කල්ලයිට්ටෙන් ඇතුළට අත්සුනෝ කුචි පාක් කියලා. ඒකත් මේ ලොකු පාක් එකක්. මේ අපි ගිහිල්ලා නැහැ. මේ අපි දවසක එකට ඇවිල්ලා ඔයගලන්ට වීඩියෝ එකක් දාන්න. ලස්සන පාක් එකක්. ගොඩාක් මල් එහෙම පවලා තියෙන පාක් එකක්. ඔයගලන්ට පේනවා හරි ලස්සන අනික හරි නිස්කලංක පරිසරයක්.
අද ඉරිදා කියලා නෙමෙයි මේ දැන් මේ වෙන්දට දැන් සතිය දවස්වලත් මේ පැති මේ වගේම තමයි වැඩි මිනිස්සු ලොකුවට එහෙම පාරේ ඇවිදගෙන නැහැ එහෙම නැහැ මේ වගේම තමයි තියෙන සතිය දවස්වලත් මේ වගේ දැන් ඔය මේ වින්ටර් එකට තවත් ලස්සනයි වින්ටර් එකට මෙහි ඔක්කොම හිම වැටිලා හිමෙන් වැහිලා තියෙන්නේ පාරවල් එහෙම ඉතින් හරි ලස්සනයි මේ විදිහම තමයි තියෙන්නේ ඉතින් මේ සිටි එකේ ගොඩක් සුපර් මාකට්ස් තියෙනවා මේක පොඩක් ලොකු සිටි එකක් සුපර් මාකට් තියෙනවා රෙස්ටෝරන්ට් තියෙනවා කැසිනෝ තියෙනවා ඉතින් මේක පොඩක් සාමාන්‍යයෙන් ලොකු සිටි එකක් ඉතින් මේකේ ගොඩක් තියෙනවා මේ හරිය මේක කෙලිම මේ කනසවලට යන පාර අනික මේකේ දකුණු පැත්තේ තාම දිගටම ලොකු කැලයක් තියෙන්නේ මං හිතන විදිහට අක්කර 10000ක 15000ක විතර කැලයක් තියෙන්නේ එච්චරට ලොකු කැලයක් තියෙන්නේ මැප් එකෙන් බැලුවාම ඉතින් මේ කැලයක් මැද්දෙන් තමයි මේ කෙලිම කනසවලට යන්න තියෙන්නේ අපිට ඉතින් මේ හරියටම මේ කැලයාල් වල ප්‍රමාණවල දන්නේ වයිෆ් තමයි මොකද එයා හරියටම ප්‍රමාණවල දන්නවා මම පොඩ්ඩක් වයිෆ්ගෙන් අහන්නම් ඉන්න බලන්න මේ වයිෆ් මේ එහා පැත්තේ තියෙන කැලේ ප්‍රමාණය කොච්චරද වයිෆ් මේකේ තියෙනවා අක්කර 15000ක් මේකේ තියෙනවා පොල් ගස් 20570ක් දෙල් ගස් 40300ක් අඹ ගස් 30304ක් තව මොනවද මේ කැලේ ගැන දැනගන්න ඕනේ අනේ නෑ වයිෆ් හොඳට මැදි දැනට ඇති හරි දැන් ඉතින් අපි කැලේ ගැන දැනගත්ත නැ පොඩ්ඩක් ආයෙවට බලමු ඉතින් එහෙම තමයි ඕගලන්ට මොන හරි වයිෆ් ගෙන් දැනගන්න ඕන නම් මට කමෙන්ට්ස් කරන්න මම ඒතර අහලා කියන්නම් ඉතින් ওই විදිහට තමයි පේනවනේ ඕගලන්ට කැලේ දිගටම කැලේ තියෙනවා ඉතින් ලස්සන පාරක් ඉතින් ඔහොම යද්දි ඉස්සරහට අපිට තවත් සිටි එකක් හම් වෙනවා ඒ සිටි එකක් බලමු ලස්සන සිටි එකක් ඉතින් එimhe තමයි දිගටම යන්න තියෙන්නේ අපිට ඒගොල්ලන්ට පේන්නේ නැති දෙපැත්තම කැලෑව පේනවා ඉතින් දෙපැත්තම ගස් වවලා තියෙනවා ලස්සනට ඉතින් ඉස්සරහට හම් වෙන සිටි එකේ නම හිරකමච්චි කියලා සිටි එකක් ඉතින් ඒකත් ලොකු සිටි එකක් මේ ඕගොල්ලන්ට පේන්නේ නැති දෙපැත්තම ගස් වවලා ලස්සනට තියෙනවා හරිම ලස්සනයි මේ පැත්ත ඕගොල්ලන්ට අපි බලමු ඉස්සරහට ගිහින් ඉතින් ඕගොල්ලන්ට පේන්නේ නැති මේ හම් වෙන සිටි එකත් ලොකු සිටි එකක් මේගොල්ලෝ ගොඩක් කුඹුරු තමයි දෙපැත්තෙම ගොඩක් පේන්න තියෙන්නේ ඔයගලන්ට පේනවා ලස්සන සරුසාර කුඹුරු ඉතින් මේගොල්ලෝ දැන් මේගොල්ලන්ට සාමාන්‍යයෙන් ඇත්තට වගා කරන්න පුළුවන් අවුරුද්දට මාස 6ක් විතර ඉතින් ඒගොල්ලෝ මේ මාස 6ත් කොහොම හරි කන්න දෙකක් වගා කරනවා දැන් අපේ මම හිතන්නේ කන්න දෙකයි වගා කරන අපේ නම් මුළු අවුරුද්දෙම වගා කරන්න පුළුවන් හරියට බැලුවොත් ඒත් අපේ කරන්නේ කන්න දෙකයිනේ මේගොල්ලෝ මාස 6ක් තිබිලා මේගොල්ලෝ ඒත් කොහොමත් කන්න දෙකක් වගා කරනවා මොකද මේගොල්ලන්ගේ සීත කාලේ වැඩි ඒත් සීත කාලේට මේගොල්ලන්ට මොනවත් හදන්න බෑ අපි යන් ඉස්සරහට ඉතින් මෙහෙම තමයි මේ සිටි එක ඔයගලන්ට පේන දකුණු අත පැත්තේ කුඹුරුයි ගෙවලුයි පේන්න තියෙන හැබැයි මේ දකුණු පැත්තේ ලොකු කැලයක් තියෙන්නේ ඒ කැලේ මේ හරියදී පොඩ්ඩක් පස්සට ගිහිල්ලා තියෙන ඈතට ඉතින් කඳුත් එක්ක කැලේ තියෙන්නේ කඳු යායත් එක්ක කැලේ තියෙන්නේ ඉතින් ඔයාලට ඉස්සරහට ගියම් පෙනෙයි ඒ හරිය කැලේ කඳුයි පොඩ්ඩක් ඈතට ගිහිල්ලා තියෙන්නේ මේ හරිය කුඹුරු ගොඩාක් තියෙනවා අන්න පේනවා ඇති දකුණු අත පැත්තේ ඈත හරි ලස්සනයි හරි මං අහන්නම් හරි ඔයාලට පේනවා මේ හරිය ගොඩක් ඇපාර්ට්මන්ට්ස් තියෙනවා මේ හරිය ලොකු ගඟකුත් යනවා මේ ඉස්සරහින් ඉතින් මේ ඔයාලට පේනවා ඇපාර්ට්මන්ට්ස් ගොඩක් තියෙනවා මේ හරිය ගොඩක් ලොකු මේ ඔෆිස් තියෙනවා ඒ කියන්නේ එක ෆැක්ටරිස් ඉතින් මේ හරිය ගොඩක් මිනිස්සු වැඩ කරනවා මේ සිටි එකේ ගොඩක් ලොකු ෆැක්ටරිස් තියෙනවා ඉතින් මේ සිටියේ ගොඩක් ලොකු එක අනිත් සිටි වලට බෙදෙන ලොකු ඔයගලන්ට පේන ඇති ලොකු පාරවල් තියෙනවා මේ කෙලින්ම ලොකු සිටිස් වලට මෙතනින් යන්න පුළුවන් කනෙක්ට් වෙනවා ඉතින් ලොකු පාලමක් ඔයගලන්ට පේනවා ලොකු ගඟක් දැන් මේ ටිකේ වතුර අඩුයි ඔයගලන්ට පේනවා පල්ලෙහා වතුර මම පෙන්නන්නම් පුළුවන් වුණොත් වතුර ලොකුවට නැහැ පොඩි ඇලපාරක් වගේ යන්නේ මේක ලොකු
ඒ කියන්නේ වැස්ස කාලයට ලොකුවට පිරෙනවා මේක. ඉතින් මේක ලොකු පාලමක් ඔයගලන්ට පේන්නේ නැති. මම හිතන්නේ මේ පාලම මීටර් 500ක් විතර තියෙනවා. ටිකට අපි දැන් කියන්න ඕනේ අපි අපිට කොහොමත් කනසවවලට එන්න කොහොමත් පැයයි විනාඩි 10ක් විතර යනවා. මොකද අපි යමශිරෝන්සන් කගා ඉඳන් ආවේ. ඉතින් ඒතර අපිට කොහොමත් පැයයි විනාඩි 10ක් විතර යනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 50ක් විතර තියෙනවා අපිට කනසවවලට එන්න. ඉතින් අපිට ට්‍රැෆික් මොනවත් නැත්තම් සාමාන්‍යයෙන් අපිට පැයක් වගේ ඇතුළත එන්න පුළුවන්. දැන් සමහරට කලර් ලයිට්ස් ඔය ට්‍රැෆික් එක ආවුනොත් අපිට කොහොමත් පැයයි විනාඩි 10ක් 15ක් යනවා. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් අපි 50 60ට ඇවිල්ලා. ඉතින් සාමාන්‍ය දුරක් තියෙනවා. ඉතින් තව මේ කනසවා ගොඩාක් ජපානයේ ප්‍රසිද්ධ ප්‍රදේශයක්. එක එක අත්කම් වැඩවලට තව මුහුදු ආහාරවලට ගොඩක් ප්‍රසිද්ධයි. අනික කනසවා ගොඩක් ජපානයේ ප්‍රසිද්ධයි ලස්සන භූමි ප්‍රදේශවලට. ඒ කියන්නේ ලස්සන පාක් ගොඩබිම් දර්ශන ලස්සනම ජපානයේ එක පැත්තක් තමයි කනසවා කියන්නේ. හරි ලස්සන භූමි ප්‍රදේශ තියෙනවා කනසවාවල. ඉතින් අපි ඒව ප්ලෑන් කරන් ආවේ නැහැ. අපි මේ චර්ච් එකට යන ගමන් තමයි ඉතින් මේ නිකන් ඔයගලන්ට පොඩ්ඩක් කනසවාවල මේ වටපිටාව පෙන්වන්න. ඉතින් අපි කනසවාවලට දැන් කොහොමත් තව වීඩියෝස් කරන්න ඉන්නවා. ඉතින් එක එක කනසවාවල ලස්සන ප්ලේසස් අපි තෝරගෙන එතකොට වෙන වෙනම අපි දාන්නම්. අනික තව කනසවා ප්‍රසිද්ධයි මේ මොනවාද ගෝල්ඩන් අයිස්ක්‍රීම්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ අයිස්ක්‍රීම් වලට ගෝල්ඩ් ඩස්ට් එක දාලා කන එක. තව දැන් කනසවල ප්‍රසිද්ධ තියෙනවා. තව මේ දැන් කේක් ගත්තත් කේක් වල ගෝල්ඩ් දාලා කනවා. අයිස්ක්‍රීම් වලට ගෝල්ඩ් ඩස්ට් එක දාලා කනවා. ඉතින් ගොඩක් ප්‍රසිද්ධ ඒවා තියෙනවා ඒ වගේ කනසවාවල. අපි ඒවා වෙන වෙනම ඔයගලන්ට වීඩියෝ එක අරන් එන්නම් තවත් ඉස්සරහට. ඒ වගේම තව ඔමිචෝ වෙළඳ පොළ කියලා කියන ඔමිචෝ මාකට් කියලා එකක් තියෙනවා කනසවාවල. ඒකත් ලොකු ප්‍රසිද්ධ මාකට් එකක්. ඒක සී ෆුඩ්ස් වලට ප්‍රසිද්ධයි. මොකද කනසවාවල තවත් ප්‍රසිද්ධයි සී ෆුඩ්ස් වලට. ඉතින් ඒ වගේ ඒ මාකට් එක ගොඩක් ප්‍රසිද්ධයි සී ෆුඩ් වලට. ඉතින් ඔය ලොකු ඉස්සෝ ලොකු කකුලුවෝ ඒ වගේ ලොකු සී ෆුඩ්ස් මාකට් එකක් තියෙනවා කනසවාවල. ඉතින් ඒකට අපි වෙනම එන්න ඕනේ දවසක ඔයගලන්ට පෙන්වන්න. අපි ඒකත් වෙනම ඔයගලන්ට වීඩියෝ එකකින් ගේන්න. මේ අද මේ ඉතින් මේ චර්ච් එකට යන ගමන් අපි මේ වීඩියෝ එක කරන්න ඉතින් හිතුවා එක. එහෙනම් අපි ඒ ටික වෙනම ඔයගලන්ට පෙන්වන්නම් දවසක වෙනම වීඩියෝ එකකින් ලස්සනට. ඉතින් ඔයගලන්ට මේ හැරිය පේනවා ලොකු තියෙනවා ෆැක්ටරිස් වාහන විකුණන තැන්. ඒ වගේම ඔයගලන්ට පේනවා මේ පැත්තේ මමත පැත්තේ ආයිත් කුඹුරු තියෙනවා ව්‍යායක්. ඒ වගේම මේ හැරියේ ගෙවල් ගොඩක් තියෙනවා. එක එක මේගොල්ලන්ගේ තැනින් තැන නිකන් ගම්මාන වගේ තියෙනවා. දැන් එකටම තමයි ගෙවල් සෙට් එකක්. ආයි ගෙවල් නැහැ. ආයි ගෙවල් සෙට් එකක් තියෙනවා. ඒ වගේ තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා මේගොල්ලන්ගේ දැන් අපේ ලංකාවේ වගේ නේ මේගොල්ලන්ගේ ගෙවල් ගොඩාක් 90%ක්ම ගෙවල් උළු. තනිකර උළු ගෙවල් තමයි තියෙන්නේ. ඒ උළුයි තනිකර ලී. මේගොල්ලෝ ගොඩක් හදන්නේ ලී වලින් ගෙවල්. තනික අපේ වගේ කොන්ක්‍රීට් නැහැ. ලී බේස් එක විතරයි ගොඩක් කොන්ක්‍රීට් වලින් තියෙන්නේ. ගොඩාක් ලී තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේන නැති ගෙවල් හැබැයි මාර ලස්සනයි. මාර නීට් එකට හදනවා. ඉතින් මේ අපේ වගේ ලොකු ගෙවල් නෙමෙයි. සාමාන්‍යයෙන් උඩරිම මේගොල්ලන්ගේ තට්ටු දෙක උඩරිම තට්ටු 3 තමයි ගෙවල් තියෙන්නේ. ඉතින් මේ තට්ටු දෙක තුන ඔක්කොම ගෙවල් ලී. මේගොල්ලන්ගේ ඇතුළ හැබැයි මාර හයියට හදනවා මේගොල්ලන්ගේ ගෙවල් ලී වුණාට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් ආතන ඈතත් වෙනම ගම්මානයක්. ඉතින් ඒ හැරි ඔන්න ඔය හැරි ගෙවල් ටික තියෙනවා. ආයිත් ඊට පස්සේ ගෙවල් නැති ඒරිය එකක් තියෙනවා. තනිකර කුඹුරු කඳු ටික විතරයි. ඊට පස්සේ ආයිත් අපිට හම්බ වෙනවා ගෙවල් සෙට් එකක්. ඒ වගේ තමයි මේගොල්ලන්ගෙන් දැන් මේ පැත්තේ ඔයගොල්ලන් දකුණත පැත්තේ පේනවා. අර ඈත තමයි අර කඳු සෙට් එක. තනිකර ඒ පැත්තේ කඳුයි කැලේ. තනිකර එතනින් එහාට තනිකර කැලේ තියෙන්නේ. ඉතින් මේ කඳු මැද්දේ වට වෙච්ච ගමක් තමයි මේ කනසවා කියන්නේ. තනිකර කැලයක් මැද්දේ තමයි මේ තියෙන්නේ මේක. එන්නේ කැලයක්ුයි කඳු මැද්දේ කඳු වලල්ලක් මැද්දේ තමයි මේ කනසවා සිටි එක තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවර ඈත නිකන් සුදු පාටට පේනව නේද? ඔයගලන් නිකන් ඉටිකල් වලින් හදපු රවුන්ඩ් රවුන්ඩ් එක. තනිකර මේගොල්ලෝ දැන් ඉස්සරහට දැන් මිදි මේගොල්ලන් එනවා ග්‍රේප්ස් සීසන් එක. තනිකර ඒවා ග්‍රේප්ස් තමයි මේගොල්ලෝ වවන්නේ. අර ඈත පේන එක ඒක ඉස්කෝලයක්. ඉතින් දැන් හැම සිටි එකකම තියෙනවනේ ලොකු ඉස්කෝලයක්. ඒ වගේ මේගොල්ලන්ගේ හැම සිටි එකකම ඉස්කෝලයක් තියෙනවා. ඉතින් අර ඈත පේන්නේ ඔයගොල්ලන්ට මිදි තාම මේගොල්ලෝ දැන් මිදි පටන් ගන්න තව මාස දෙකකින් විතර මිදි මේගොල්ලන්ගේ සීසන් එක.
ග්‍රේප්ස්. ඉතින් මේගොල්ලෝ ලොකුවට ග්‍රේප්ස් ඇපල් කරනවා. ඉතින් ඒ වගේ තමයි මේගොල්ලෝ ඊට පස්සේ දැන් මේ හරිය ඈත ඔයගලන්ට පේනවනේ දර ඈත අතන ගම්මානයක් තියෙනවා. ආයි කඳු වලල්ල ආයි කුඹුරු එහෙම තමයි මේගොල්ලන් තැනින් තැන තමයි මේගොල්ලන්ගේ ගෙවල් කියන්නේ ගම්මාන ටික තියෙන්නේ. මට තව දෙයක් කියන්න අමතකුණා. මොකද මේගොල්ලෝ ලී වලින් ගෙවල් හදන්නේ. මේගොල්ලන්ට ඔයගොල්ලෝ දන්නවා ඇති භූමිකම්පා වැඩි රටක්. ඉතින් භූමිකම්පාවක් ආවොත් ලී හින්දා මේගොල්ලන්ට වෙන්න තියෙන ජීවිත හානි අඩු කරගන්න තමයි මේගොල්ලෝ ගොඩක් ලී වලින් හදන්නේ. මොකද මේගොල්ලෝ ලී වලින් ඇතුලේ අපේ වගේ කොන්ක්‍රීට් නෑ ලී වලින් තමයි ෆ්‍රේම් එක ගහන්නේ. ලී වලින් බිත්ති ඔක්කොම හදලා මේගොල්ලන්ගේ වටේට ලස්සනට ෆිනිෂින් වෙන්න බෝඩ්ස් ගහලා ලස්සනට හදනවා. ඉතින් මේගොල්ලෝ අර භූමිකම්පා ප්‍රශ්නේ හින්දා තමයි ගොඩාක්ම ලී පාවිච්චි කරන්නේ. ඔය ලොකු බිල්ඩින්ස් හැර සාමාන්‍යයෙන් තට්ටු 2-3 ගෙවල් ඔක්කොම මේගොල්ලන්ගේ ලී තමයි යන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා තව දෙයක් තියෙනවා මේගොල්ලන්ගේ හැම සිටි එකකම. දැන් ලංකාවේ වගේ නෙමෙයි මේගොල්ලන්ගේ හැම සිටි එකකම ලොකු සුපර් මාකට්ස් හැම බැංකුවක්ම ඒ වගේම පෙට්‍රල් ෂෙඩ් හැම පහසුකම්ම ලොකු ඉස්කෝල හැම පහසුකම්ම හැම සිටි එකකම එකම විදිහට තියෙනවා. දැන් ඔගේ කියන්නේ මේ ඔයගලන්ට පේනවා ඇති අර එහා පැත්තේ තියෙන ලොකු සුපර් මාකට් එකක්. ඉතින් මේ කොච්චර දුර නගර වුණත් කොච්චර ගම් වුණත් හැම පහසුකමම මේගොල්ලන්ගේ තියෙනවා එක හා සමානව. ඒ කියන්නේ දැන් මේක දුර ගමක් මේක සිටි එකේ එහෙම කියලා නැහැ. සිටි එකේ තියෙන හැම පහසුකමම හැම ගමකම තියෙනවා. හැම සුපර් මාකට් එකම එකම විදිහට තියෙනවා. කිසිම බඩු වල අඩුපාඩුමක් මොනවත් නැහැ. මේ ඔයගලන්ට පේනවනේ ගෙවල් අර හැම ගියක්ම එකම විදිහට අනික ගෙවලුත් ගොඩාක් සමානයි. එකම විදිහට තමයි හැදෙන්නේ. දැන් තට්ටු 2-3 ගෙවල් හැදුනත් එකම ක්‍රමයට යන්නේ ගෙවල්. මේ අර ලොකු වෙනස්කම් නැහැ. තව දෙයක් අනික මේගොල්ලන්ගේ හැම පාරක්ම කාපට් කරලා තියෙන්නේ. කොච්චර පොඩි පාරක් වුණත් කොච්චර අතුරු පාරක් වුණත් හැම පාරක්ම කාපට් කරලා හැම පාරකම මාර්ග සංඥා විදිහටම කහයිරි ඒ විදිහටම ප්‍රධාන පාරේ වගේම හැම පාරකම හරි නීට් එකට ඒ මාර්ග සංඥාද පාරේ නීති රීතිද හැම විදිහට හැම දෙයක්ම ඒ විදිහටම කොච්චර අතුරු පාරක වුණත් තියෙනවා. කිසිම පාරක් බාගෙට හදලා නැහැ, ඩැමේජ් වෙලා නැහැ. ඒ කියන්නේ ඔක්කොම මාරු විදිහට මේන්ටේන් කරනවා මේගොල්ලෝගේ. ඉතින් අපි ඉස්සරහට තවත් සිටි එකකට තමයි යන්නේ. ලස්සන සිටියක් මේ හරිය මම හිතන්නේ නොනොයිචි කියලා තමයි කියන්නේ. ලස්සන සිටි එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ගෙවල් වුණත් මාර ලස්සනට මේන්ටේන් කරනවා මේගොල්ලන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක තට්ටු දෙකේ මේ බලන්න මේ ලස්සනට මේන්ටේන් කරනවා මේගොල්ලෝ ගෙවල් වුණත්. ඉස්සරහ සිටි එක තර ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ලොකු සිටි එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයගොල්ලන්ට පේනවා ඇති කිසිම මේ හැම තැනකදීම මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි දැන් ලේසියෙන් හෝන් සද්දයක්. එහෙම සද්ද බද්ද මොනවත් නැහැ. ලේසියෙන් හෝන් එකක් ගහන්නේ නැහැ මේගොල්ලෝ. හරිම සයිලන්ට්. ඒ කියන්නේ මාර නිස්කලංකයි මේගොල්ලන්ගේ. ඒ කියන්නේ සද්ද බද්ද මොනවත් නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලොකු සිටි එකක් මේකත්. මේ සිටි එකේ හැම පහසුකමම තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මේ කේස් කියන්නේ ලොකු ඉලෙක්ට්‍රොනික ෂොප් එකක්. ඉතින් ඒක හැම ඉලෙක්ට්‍රොනික බඩුවක් මේකේ තියෙනවා. හැම සිටි එකම කේස් සුපර් මාකට් එකක් තියෙන එකට කේස් දෙන්කි කියලා කියන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ෂොප් එකක්. ඒකේ හැම ඉලෙක්ට්‍රොනික බඩුවක්ම තියෙනවා. ඉතින් ඒ වගේ හැම සිටි එකම මේගොල්ලන්ගේ හැම පහසුකමම තියෙනවා. කියන්නේ ඒ සිටි එකේ ඉන්න මිනිස්සුන්ට දැන් අපි කියමු මේ සිටි එකේ ඉන්න මිනිස්සුන්ට අනිත් සිටි එකට යන්න ඕනේ නැහැ මොන හරි බඩුවක් ගන්න. මේකේ හැම පහසුකමම හැම බඩුවක්ම තියෙනවා. එනෝනෝ මැක්ඩොනල්ඩ් KFC ඒ කියන්නේ හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ තව තැනකට යන්න ඕනේ නැහැ. දැන් මේගොල්ලන්ට පේනවාද මේ ගෙවල් මේ උඩරිම ගෙවල් තියෙන තට්ටු 2-3 තමයි. මේ හැම ගෙයක්ම ලී. ඔයගොල්ලන්ට පේනවාද කොච්චර ලී වුණත් මාර නීට්. ඒ කියන්නේ මාර ෆිනිෂින් නැතිනම් මේගොල්ලන් ගෙවල් වල. මේ සිටි එකත් හරි ලස්සනයි. බලන්න ඉස්සරහට හරි ලස්සනට පේනවා. මේකත් ලොකු කඳු යායක් මැද්දේ තියෙන. දැන් මේ කඳු ආය දැන් අර ඈත තිබ්බ එක ආයිත් කඳු ආය මෙහෙට ඇවිල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් දැන් කඳු ලං වෙලා කඳු ළඟින් තමයි යන්නේ සිටි එක. මේකේ මේ සමහර තැන්වල අපිට පේනවා අර නුවර එළිය වගේ කඳු උඩ ගෙවල් තියෙනවා මේගොල්ලන්ගේ. මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් තිබුණොත් මට මතක නැහැ කොයි හරිද තියෙන්නේ කියලා. කඳු
උඩ ගෙවල් ගම්මානයක් වගේ තියෙනවා මම දැකලා තියෙන එකපාරක් එද්දි ඔයගොල්ලන්ට පෙන්වන්නම් තිබුණොත් මට කොයි හරි දීලා හරියට මතක නැහැ. අනික මේගොල්ලන්ගේ මේ වින්ටර් එකට එහෙම මේ හරිය මාර ලස්සනයි තනිකරම හිමෙන් වැහිලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලන්ගේ මල් පිපෙන කාලෙට මේ හැම තැනම මල් තමයි තියෙන්නේ. මේ හැම ගහකම මල් පිපෙනවා මාර ලස්සනයි. දැන් මේ හරිය පේන්න මොනවද නැතුණට හැම ගහකම මල් පිපෙනවා මල් පිපෙන කාලෙට ඒ සීසන් එකට. ඒගොල්ලෝ මාරු විදිහට මේන්ටේන් කරනවා. දැන් ඔයගොල්ලන්ට පේන එක ගහක්වත් පාරට වැඩිපුර ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ මාරු විදිහට මේන්ටේන් කරනවා. ඉතින් ඔහොම යනකොට ඉස්සරහට හම්බ වෙන ලොකු ගම්මානයක්, ලොකු සිටි එකක්. මට ඒ හැරෙට හරියටම කියන නම දන්නේ නැහැ. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් වම් අත පැත්තෙන් ලොකු සිටි එකක්. ගෙවල් ගොඩාක් තියෙන සිටි එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මාර ලොකු සිටි එකක්. මේ මම වම් අත පැත්තේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔයගොල්ලන්ට පේනේයි දැන්. ඔයගොල්ලන්ට පේනවනේ. අර ලොකු ගෙවල් ගොඩක් තියෙන්නේ. ඒකටම ලොකු සිටි එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. ලොකු සිටි එකක් ඒක. මට මේ සිටි එකේ හරියටම නම දන්නේ නැහැ මොකද්ද මේ හරියට කියන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති ලොකු සිටි එකක්. අපි ඒක හරහා තමයි යන්නේ. අපිට මේ පැත්තට යවෙන්නේ අපි ගෙලින් මේ පාරේ අපි ගෙලින්ම තමයි කනසාව පැත්තට යන්නේ. නැත්නම් ඒ සිටි එක මැද්දෙන් අපිට යන්න පුළුවන්. මං තව වීඩියෝ එකකින් පුළුවන් නම් ඔයගොල්ලන්ට ගේන්නම් වෙන වීඩියෝ එකකින් ඒ සිටි එකට ගිහිල්ලා. ඒක ලොකු සිටි එකක්. ඉතින් අපි මේ පාරේ කෙලින්ම තමයි යන්න ඕනේ අපේ චර්ච් එකට. ඔයාලට පේනවාද මේ පැත්තේ කඳු යායක් තියෙන්නේ. ඔයාලට පේනවාද කොහොමද මේන්ටේන් කරන විදිය කියලා බලන්න. නීට් එක කිසිම පාරේ ජරාවක් නැහැ. ගහක් වැඩිපුර ඇවිල්ලා නැහැ පාරට. පොළ නැහැ පාරේ. මාරු විදිහට මේන්ටේන් කරනවා මේගොල්ලෝ. ඉතින් තව දෙයක් තමයි මේගොල්ලන්ගේ පාරේ යද්දී අපි දැන් අපි වාහනේ යනකොට ලොකුවට ඒ කියන්නේ බලන්න ඕනේ නැහැ. මොකද මෙහෙ එහෙම බයිසිකල් වලින් දාන්නේ නැහැ. පාරේ ගියත් ඒගොල්ලෝ යන්නේ පේමන්ට් එකේ ඒ මාර්ගනිත් ඒ විදිහටම ඒගොල්ලෝ කරනවා. දැන් ඔය අතුරු පාරකින් ආවත් ඒගොල්ලෝ එකපාරට එහෙම පාරට දාන්නේ නැහැ. ඒ හින්දා අපිට හරි කරදර අඩුයි ඇත්තට ඩ්‍රයිව් කරද්දී. ගොඩක් ඇක්සිඩන්ට් අඩු ඒකයි මෙහෙ. ඒ කියන්නේ හැමතිස්සෙම මේගොල්ලෝ උපරිම පරිස්සමෙන් තමයි යන්නේ. කියලා තියෙන මාර්ග නීති ඒ විදිහටම ඒගොල්ලෝ පිළිපදිනවා. ඉතින් ඒක ගොඩක් ලේසි මේ පාරේ යන ඔක්කොටම. මේගොල්ලෝ කහයරක් නැතු වෙන තැන් වලින් පයින්නේ නැහැ. බයිසිකල් උනත් යන්නේ ගොඩක් වෙලාට කහගිරෙන් තමයි පාරේ හැපැත්තට දාන්නේ. බයිසිකලේ උනත් යන්නේ අනිවාර්යෙන් යන්න තියෙන බයිසිකලට තියෙන අදාළ ට්‍රැක් එකේ යන්නේ. ඉතින් ඒ හින්දා හරි ලේසි අනිත් අයටත් පාරේ යද්දි මේ නීතියට යන හින්දා. දැන් අපි චර්ච් එකට නම් දැන් ළඟයි. අපි තව මම හිතන්නේ විනාඩි 10කින් 15කින් චර්ච් එකට යන්න පුළුවන්. අපිට මෙහෙම ගිහිල්ලා දැන් අපි යන්නේ මේ හරියට තමයි කියන්නේ හෙයිවමචි කියලා. මේ හෙයිවමචි පැත්තට තමයි අපි හැරෙන්නේ මෙතනින්. හෙයිවමචි පැත්තත් ලස්සනයි. මේ ලොකු හෙයිවමචි පැත්තේ තියෙන ලොකු කැම්පස් එකකුත්. කැම්පස් එකක් තියෙනවා. ලොකු පාක් දෙක තුනක් තියෙනවා. අපි මෙතනින් හෙයිවමචි පැත්තට හැරෙනවා. මෙන්න මෙතනින් තමයි හෙයිවමචි පැත්තට යන්නේ. මේ පැත්තත් හරි ලස්සනයි. ඔයගලන්ට පේනවා තනිකර නිකන් අපේ නුවරඑළිය ඇල්ල වගේ. යට ඈත සිටි එක පේනවා. මේ උඩ තියෙන්නේ ලොකු පාක් එකක්. ගාඩනේට එහා පැත්තෙන් යන්න පුළුවන්. අපිට අද යවෙන්නේ නැහැ මේ පැත්තට. මොකද අපි චර්ච් එකට අද යන්න ඕන හින්දා. මෙතන ලොකු ගඟක් යන්නේ. දැන් නම් වතුර පොඩ්ඩක් අඩුයි. ඔයගලන්ට පේනවා මේ වතුර හිඳිලා තියෙන්නේ. ඔයගලන්ට පේනවනේ කොච්චර අතුරු පාරවල් තිබ්බත් කොච්චර බිසි වුණත් හරි මේන්ටේන් මේ පාරවල්. පොඩ්ඩක්වත් කුණු චුට්ටක් නැහැ. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් දැන් අපි කනසවා සිටි එකට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි ඉස්සරහට දැන් ඉස්සරහා මේ පාරෙන් ගියම කෙලින්ම වැටෙන්නේ කනසවා සිටි එකට. ලොකු සිටි එකක්. අනික කනසවා වල ගොඩක් ෆොරිනර්ස්ලා එනවා කනසවා වලට. හේතුව මම අර ඔයගලන්ට කිව්වා වගේ කනසවා ගොඩක් ප්‍රසිද්ධයි ගෝල්ඩ් මිශ්‍ර කෑම වලට. කියන්නේ ගෝල්ඩ් අයිස්ක්‍රීම්, ගෝල්ඩ් කේක් ඒ වගේ. අපි බලමු දැන් චර්ච් එකට ගිහිල්ලා අපි ඇවිල්ලා යන ගමන්
ගෝල් කේක් ෂොප් එකට යන්න ඉන්නේ දැන් දැනටත් අපිට කොහොම පරක් කියලා තියෙන චර්ච් එකට දැන්ටත් පූජාව ඉවරයි අපිට එන්න පරක් වුණු ඉඳ පොඩ්ඩක් ඉතින් අද අපි විශේෂයෙන්ම ආවේ චර්ච් එකට ඇවිල්ලා කනසවාවල තියෙන නේපාල් කඩේකට එන්න තමයි ආවේ බඩු ටිකක් ගන්න. ඉතින් ඒක මම තමයි මතක් වුණේ මේ වීඩියෝ එකක් කරමු කියලා. ඉතින් අපි කොහොමද මම ඔයගලන්ට වෙනදසු විශේෂයෙන්ම වීඩියෝ එකක් ගේනවා කනසවාවල තියෙන ගෝල්ඩ් කේක් ෂොප් ගෝල්ඩ් අයිස්ක්‍රීම් ෂොප් එකට ගිහිල්ලා වෙන වීඩියෝ එකක් ගේනවා. අද ඉතින් අපි කොහොමද වෙලාව තිබුණොත් අනිවාර්යෙන් කේක් ෂොප් එකට පොඩි කැල්ලක් හරි කරන්න යනවා අපි බලමුකෝ. ඔව් දැන් ඔයගලන්ට පේනවා මේ කනසවා සිටි එක හරි ලස්සනයි. ඉතින් මේ දකුණු අත පැත්තේ ලොකු කැම්පස් එකක් තියෙන්නේ. ඒ වගේම මේ හරියේ ලොකු ටෙම්පල් එකකුත් තියෙනවා. මෙහි ජින්ජා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ වම් අත පැත්තේ ඔයගලන්ට පේන ඇති ලොකු පාක් එකක් තියෙනවා තව. ලස්සන පාක් එකක්. ඒකටත් මම ඔයගලන්ව වෙනම ඇවිල්ලා වෙනම වීඩියෝ එකක් දාන්නම්. මමත් ඒකට ගිහිල්ලා නැහැ ලොකු පාක් එකක්. මේකෙත් ගොඩක් ෆොරිනර්ස්ලා ඉන්නවා ඇවිල්ලා. ඉතින් ඔයගලන්ට මේ දකුණු අත පැත්තේ පේනවා අර මං කිව්වේ ලොකු ටෙම්පල් එකක් තියෙනවා කියලා මේක තමයි. මෙහි මේකට කියන්නේ ජින්ජා කියලා. මේකත් ලොකු ටෙම්පල් එකක්. මේක බලන්නත් ගොඩක් ෆොරිනර්ස්ලා එනවා මේ කනසවා වලට. ඒකත් ගොඩක් ප්‍රසිද්ධ ටෙම්පල් එකක්. මේ ගොඩක් ෆොරිනර්ස්ලා ඇවිල්ලා ඉන්න ඔයගලන්ට පේනවා. ඉතින් ගොඩක් මේ ෆොරිනර්ස් එනවා මෙහෙට. මෙතනත් මම හිතන්නේ ලොකු පාක් එකක් තියෙන්නේ. ඉතින් අපි දැන් තව පොඩි වෙලාවකින් අපි චර්ච් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. අපි චර්ච් එක තියෙන වම් අත පැත්තේ ඇතුළට යන්න ඕනේ මෙතනින්. අපි චර්ච් එකට යනවා දැන්. මං හිතන්නේ මෙතන ඉඳන් මීටර් 200ක් 300ක් විතර තියෙන චර්ච් එකට. ඔව් තව මේ මෙතන ඔයගලන්ට පේන ඇති වම් අත පැත්තේ ලොකු බිල්ඩින් එකක් තියෙනවා මෙන්න මේක. මේක තමයි මේ කනසවාවල තියෙන ලොකුම කැම්පස් එක. ලොකු කැම්පස් එකක් කනසවාවල. ගොඩක් ප්‍රසිද්ධ කැම්පස් එකක්. ඉතින් අපි දැන් යමු චර්ච් එකට. මෙතනින් ඇතුළට යන්න තියෙන්නේ චර්ච් එකට. මෙන්න අපි ආව චර්ච් එකට දැන්. මම හිතන්නේ පූජාව ඉවරයි. මොකද අපි එන්න ගොඩක් පරක් වුණා. දැන් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. දැන් අපි ඇවිල්ලා අපි ඇතුළට ගිහිල්ලා ප්‍රේ කරලා යනවා. අපිට පූජාවට එන්න හම්බුන්නේ නැහැ. අපි එහෙනම් ඇතුළට යම් බලන්න. මේ චර්ච් එකට කියන්නේ Daughters of St. Paul's Church කියලා. කනසවාවල ලොකුම චර්ච් එක නෙමෙයි සාමාන්‍යයෙන් පොඩි චර්ච් එකක්. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ලස්සන චර්ච් එකක්. හරි ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් පූජාව නම් ඉවරයි. ඔක්කොමලා ගිහිල්ලා අපි එනකොට මේ වයිෆුත් පොඩ්ඩක් බැන ආයේ. මොකද අපිට පූජාවටත් සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් මේක තමයි කනසවාවල Daughters of St. Paul's Church කියන්නේ. තව මේකට මෙහි හිරෝසකා චර්ච් කියලා තියෙනවා. ඉතින් මේකේ ආකිටෙක්චර් එක ගත්තොත් මේකේ තියෙන්නේ North Italian architecture design එකක් තමයි. හරි ලස්සන චර්ච් එකක්. ඒ වගේම මේක හදලා ඉවර කරලා තියෙන්නේ 1964. ඉතින් මේක ගොඩක් පරණ චර්ච් එකක්. ඒ කියන්නේ දැන් මේ චර්ච් එකට අවුරුදු 62ක් වෙනවා. ඒත් ලස්සනට තියෙනවා, මේන්ටේන් කරනවා ලස්සනට. හරි ලස්සනයි. ඒ වගේම ඉතින් මම කියන්න ඕනේ දැන් මෙහි කනසවාවල ඉන්න ලංකාව කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ දැන් කනසවාවලට ළඟ සාමාන්‍යයෙන් යන්න ළඟ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ කැතලික් කට්ටිය ඉන්නවා, බුද්දිස් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ සමහර දෙගොල්ලෝ මෙනවනේ චර්ච් වලට. ඉතින් මම කියන්න ඕනේ දැන් මේකට එන්න ආස කට්ටිය ඉන්නවනම් මම මේ චර්ච් එකට එන විදිය, චර්ච් එකේ පූජාවල වල තියෙන විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන් ලින්ක් එකකුත් ඔයගලන්ට දාලා තියෙනවා. ඒකෙන් ඔයගලන්ට
චර්ච් එක කොහෙද තියෙන්නේ, චර්ච් එකේ පූජාවල් මොන වෙලාවට තියෙන්නේ කියලා එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම චර්ච් එකේ තව ඔයගලන්ට විස්තර හොයන්න ඕන, ඒ ඔක්කොම විස්තර තියෙනවා. මේ හිස්ටරි එක ගැන තියෙනවා. මම මේ ලින්ක් එකත් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයගලන්ට එන අයට ඒක බලලා මැප් එක ඔක්කොම ගහගෙන එන්න පුළුවන්. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න, හරි ලස්සන චර්ච් එකක්. ඉතින් අපි දැන් ප්‍රේ කරලා ඉවරයි. එහෙනම් අපි චර්ච් එකෙන් පිටත් වෙන්න යන්නේ. මොකද අපිට තව යන්නත් තියෙනවා. නේපාල් කඩේට ගිහිල්ලා තව කේක් ෂොප් එකටත් යන්න තියෙනවා. අපි එහෙනම් මෙතනින් පිටත් වෙමු. අග්ගල අපි මේ නේපාල් කඩේට ගිහිල්ලා බඩු චුට්ටක් තියෙන එකත් අරගෙන එහෙම අපි කේක් ෂොප් එකක් බලන්න යන්. ඉතින් විශේෂයෙන් මම නේපාල් කඩේ එකත් වීඩියෝ එකට ඇඩ් කරන්න කියලා හිතුවේ. මොකද නේපාල් කඩේ ගොඩාක් ඕන වෙනවා ලංකාවේ ඉන්න අයට. මොකද අපිට ගැලපෙන කෑම ජාතිය, يعني 3-5 වර්ග අපි කන ජාති ගොඩාක් අපිට ගන්න තියෙන්නේ ඉතින් නේපාල් කඩවලින් තමයි. මොකද මෙහෙ ගොඩක් කට්ටිය වැඩිය සැරට කන්න ඇතින්ද මෙහෙ 3-5 වර්ග මිරිස් කුඩු මේවා මොනවත් නැහැ. ඉතින් නේපාල් කඩවල තමයි පොඩ්ඩක් අපිට පොඩ්ඩක් ගැලපෙන කෑම තියෙන්නේ. හාල් වුණත් අපි ගොඩක් ගන්න නේපාල් කඩේ. මොකද නේපාල් කඩවල ඉන්දියන් ඒවා ගොඩක් ඉන්දියන් බාස්මති එකම ගොඩක් එනවා. මොකද වෙන තැන්වල බාස්මති එක නැහැ. මොකද මෙහි ගොඩක් තියෙන ජපන් හාල් එකනේ. හැම කඩේකම ජපන් හාල් එක තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේක නේපාල් කඩේත් ඔයගලන්ට මේ පෙන්නන්න කියලා හිතුවේ. මොකද මේ හැරි පොඩ්ඩක් ට්‍රැෆික් තියෙනවා. දැන් තව විනාඩි 5කින් විතර අපිට නේපාල් කඩේට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පාරෙන් ගිහිල්ලා වමට හැරිච්ච ගමන් වගේ නේපාල් කඩේ තියෙන්නේ. මම ඔයගලන්ට නේපාල් කඩේ ලින්ක් එකක් දාන්නම් යන විදිය. එතකොට මැප් එකෙන් යන්න පුළුවන්. මේක තමයි නේපාල් කඩේ. මේක කනසවාවල තියෙන එක. තව මේගොල්ලන්ගේ කඩ තියෙනවා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේගොල්ලන්ගේ ගොඩක් තියෙන ඉන්දියන් නේපාල් ෆුඩ්ස් තමයි. ඒ වුණාට මේගොල්ලන්ගේ ලංකාවේ කෑමත්, ඒ කියන්නේ ලංකාවේ ෆුඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් එන මිරිස් කුඩු වර්ග, ලංකාවෙන් 3-5 වර්ග, ලංකාවේ ඔය MD ප්‍රොඩක්ට්ස්, ඒ වගේම බිස්කට් වර්ගත් තියෙනවා. බලමු මොනවද ලංකාවේ. ඉස්සර නම් ගොඩක් ලංකාවේ තිබ්බ, දැන් පොඩ්ඩක් අඩුයි ලංකාවේ ඒවා. මම ඔයාලට ලංකාවේ තිබුණොත් වෙනම ආරම් පෙන්නන ළඟට. මේ ඔයගොල්ලන්ට පේන දිනේ අවයන් කුක් එකේ තියෙන ලංකාවේ මංචිලා. ඉතින් ආසයි දැක්කහම ලංකාවේ ඒවා. ලංකාවේ තව මෙතන මම දැක්ක MD ආමේ තියෙන ලංකාවේ MD තියෙනවා. ලුණු දෙහි එක චට්නි වර්ග තියෙනවා මෙතන. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කොකනට් සම්බල් එක තියෙන MD ඉස්සර ගොඩාක් තිබ්බා. දැන් පොඩ්ඩක් අඩුයිලු වෙනවා ලංකාවේ ඒවා. ඉස්සර විජේ ප්‍රොඩක්ට්ස් එහෙම ගොඩක් මේගොල්ලන් තිබ්බා. මම හිතන්නේ මේ පාර 3-5 වර්ග ටික ලංකාවේ ඒවා ටික නැහැ පෙන්වන්න මට. මේගොල්ලන් ඒවා තමයි තියෙන. අපි ඉතින් ඒ ලංකාවේ තිබුණ නැතුනොත් මේගොල්ලෝ ඒවා ගන්නවා. මේගොල්ලෝ අර ලංකාවේව තරම් අපිට රහක් නැහැ. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ ඒවට පොඩ්ඩක් සමානව තියෙනවා. මේ අරලිය හාල් එක තියෙනවා, දැක්ක නේද? අරලිය හාල් එක තියෙනවා. ඒ වගේ තමයි දැන් මේගොල්ලන් ළඟ තව ගොඩක් පරිප්පු වර්ග. මොකද මෙහි පරිප්පු නැහැ. ඉතින් මේ නේපාල් කඩවලින්ම තමයි පරිප්පු අපිට අපි කන මේ ඇට වර්ගම ගොඩක් තියෙන්නේ මේගොල්ලන් කඩවල. මොකද ජපන් කට්ටිය ඒවා කන්නේ නැහැනේ. පරිප්පු වරම මෙහි නැහැ හින්දා. අපි ඒවා ගන්න අනිවාර්යෙන් නේපාල් කඩේකට එන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ලංකාවේ ඉතින් ලංකාවට මේක වටින හින්දා මම දාන්නේ. මොකද ලංකාවට මෙහි ඇවිල්ලා පාට හැමදාම මෙහි කෑමම කාලේ පා වෙනවා. ඉතින් අනිවාර්යෙන් අපි අපේ කෑම කන්න ආසයිනේ. ඉතින් හින්දා මම අනිවාර්යෙන් නේපාල් මේ කඩේට යන්න මැප් එක මම දාන්නම් ලින්ක් එක. ඒක බලලා යන්න. මේ කනසවාවල තියෙන එක. ඔයගලන්ට කනසවාවලට ළඟාවට මේකට එන්න පුළුවන්. තව මේගොල්ලන්ගේ මේ නේපාල් කඩ තියෙනවා හැම තැනම. හැම සිටි එකම වගේ තියෙනවා ගොඩක් වෙලාවට. මේක නම් මැගි වුණාට මේ ලංකාවේ මැගි එක නෙමෙයි. මේක මම හිතන නේපාල් යන මැගි එකක්. මේක ලංකාවේ එක නෙමෙයි. ඉතින් මෙතන ලංකා සෝයි එක තියෙනවා. ඒ වගේම නේපාල් වල නූඩල්ස් වර්ග, නේපාල් වල සෝයා මීට් වර්ග ගොඩක් ඔයගලන්ට පේන්න තියෙනවා.
බැයිගොල්ලත් කෑම ගොඩක් කර අපි ඉතින් මෙතින් ලංකා සෝයි එක ආසයි දැක්කම ලංකාවේවා අපි තින් දැක්ක ගම ලංකා මුණට අනිවාරෙන් ගන්නවා මොකද ගොඩක් කලින් කණ්ඩ හම්බෙන්න තින්න අපි ගන්න ඇති මේ නේපාල් ඉන්දියන් පුට් ගොඩත්ති නවගලන් පේනවා ඇතිම ගුලබ් ජාබ් එක කාල ඇති ගොඩක් කට්ටිය ලංකාවෙත් තියෙනවා මේ නේපාල් සුයිට් වර්ග ගොඩක් තියෙනවා ඉතින් රටීන්දී කජු ඔය ඇට වර්ග ගොඩක් තියෙනවා කජුත් හැබැයි ලංකාවට වඩා මෙහ පොඩක් කජු ගණන් අඩුයි රට ඉදිත් තියෙන ඉන්න කජු අපි ගත්තා මංවාට පෙන්න්නම් ගනම් මහිතන කජු අපි ගත්තේ ග්‍රෑම් 450 1250 දෝදින්න ම පොඩ්ඩක් පෙන්න්න පිල්ලක තිබ්බා මම පෙන්න්න ගොලට පැකට් එක මෙතන මේ කජු පැච් එක 500ක් නැහැ කජු 450 විතර පැච් එක මේක ඔව් 1250 මෙහි සල්ලිවලින් කියන්නේ කජු ග්‍රෑම් 450 ලංකාවේ සල්ලිවලින් ගත්තොත් 2500ක් වෙනවා 450 ග්‍රෑම් ඒ වගේ තමයි යන්නේ මේ ඊම වර්ග එහෙම තියෙනවා මේගොල්ලන්ගේ ගොඩක් ස්වීට් වර්ග ඒවා ගොඩාක් තියෙනවා තව මොනවද බලමු තියෙන්නේ මෙතන කූනිස්සෝ තියෙනවා තව මොනවද තියෙන්නේ බලමු අපි පොල් තියෙනවා මෙතන ඩෙසිකේටඩ් පොල් එක තියෙනවා පවුඩර් එක තියෙනවා මොකද මේ පොලුත් නැහැ හැමතැනම මෙහි ගන්න මොකද මෙහි ගොඩක් ෆ්‍රෙෂ් මීට් එක පාවිච්චි කරන හින්දා අපි මේ වගේ නේපාල් කඩේකින් આવොත් තමයි ඉතින් ඩෙසිකේටඩ් පොල් එක හරි අර මේගොල්ලන්ගේ නේපාල් වලින් එන තියෙනවා පොල් කිරි පැකට් එකක් ඒක තමයි අපි පාවිච්චි කරගන්නේ ඔව් අපි බඩු චුට්ටක් ගත්තා ඉතින් එහෙනම් අපි ඉක්මනට බිල් කරගෙන අපි මෙතනින් යනවා මේ කේක් කඩේකට බලන්න නැත්නම් අපිට අවශ්‍ය වෙනවා අපි යමු එහෙමනම් අපි ඔන්න එළියට ආව අපි දැන් ළඟම තියෙන කේක් කඩේක මැප් එක ගහන් යන් අපිට පෙන්නනවා ළඟම තියෙනවා කියලා ලොන් චෑම්ප් කියලා කේක් කඩයක් අපි ඒකට තමයි යන්න දැන් බලන්නේ මේ ළඟ තියෙන්නේ අපි ඒකට ගිහිල්ලා බලමු ඉතින් නැත්නම් අපිට මොකද හවස් වෙනවා ගොඩක් මොකද අද ගොඩක් අපි ප්ලෑන් කරන් ආවේ නැහැ මේ කේක් කඩයක් ලොකුවට පෙන්වන්න අපි කොහොමත් වෙනම වීඩියෝ එකකින් ඔයගලන්ට කේක් මෙහි තියෙන කේක් කඩ අයිස්ක්‍රීම් කඩ මං ගේන්න වෙනම වීඩියෝ එකකින් අද අපි මේ ළඟ තියෙන කේක් කඩකට ගිහිල්ලා පොඩ්ඩක් බලමු එන යම් ලොන් චෑම්ප් එක බලන්න ලොන් චෑම්ප් තමයි ඒකේ නම අපි බලමු මේකට ගිහිල්ලා ඉතින් මේක තමයි කේක් ෂොප් එක අපි කිව්ව ලොන් චෑම්ප් ලස්සන කේක් ෂොප් එකක් ඒගොල්ලන්ගේ ඒ වගේම ලස්සන චොක්ලට්ස් උත් තියෙනවා ඒගොල්ලන්ට පේනවා බෝඩ්ස් වල දාලා තියෙනවා ඒගොල්ලෝ ඉතින් ලොන් චෑම්ප් මේක කන්න සවල් වල තියෙන්නේ අපි යන ඇතුළට ගිහිල්ලා බලමු ඔන්න ආවා අපි එහෙනම් ලොන් චෑම්ප් එකට ඔව් මෙතන ගහලා තුන 1977 තමයි මේගොල්ලෝ පටන් අරන් තියෙන්නේ ඉතින් ගොඩක් පරණ කේක් ෂොප් එකක් වාව් ඒතර මා ලස්සනයි කේක් ගොඩක් ಜಾති තියෙනවා කුකීස් ಜಾති ගොඩක් තියෙනවා ඔව් අපි බලමු මෙතන මේගොල්ලන්ගේ ඩිස්ප්ලේ කරලා තියෙනවා පැක්ස් හදලා මේ පැක්ස් වල තියෙනවා කේක්ස් තියෙනවා කුකීස් තියෙනවා ඔයගොල්ලන්ට මම මේ ගණනුත් එක්ක දාලා තියෙනවා පෙන්නන්නම් ඔයගොල්ලන්ට පේනවා ඇති ගිෆ්ට් පැක් වගේ හදලා තියෙනවා ඉතින් මේවා ගණන් මේ දාලා තියෙනවා 3000 ගණන් 2000 ගණන් මේ හැම ගානක්ම අපේ ලංකාවේ සල්ලිවලට කන්වර්ට් කරොත් මේක දෙකින් වැඩි වෙන්න ඕනේ අපි කියමු 3600 තියෙන පැක් එකක් ගත්තොත් ලංකාවේ 7500ක් විතර එනවා ඒ වගේ මෙතන අපිට සෙපරේට් ගන්නත් තියෙනවා වෙනම කුකීස් ගොඩක් කුකීස් වර්ග තියෙනවා ඉතින් මෙතන තියෙන හැම කුකී එකක්ම මට මේ එක්ස්ප්ලেইন කරන්න බෑ මොකද මේ මම මේවා කාලා නැහැ ඔක්කොම ඉතින් රස පාටයි හැබැයි ලස්සනට තියෙනවා රස පාටයි මොකද මෙහි මේවා ගොඩාක් ප්‍රසිද්ධයි ගිෆ්ට් වලට දෙන්න ඉතින් මේවට මෙහි ඔකාෂි කියලා තමයි කියන්නේ ඉතින් ඒ වගේම මෙහි එක පළාතෙන් පළාතට මේ කුකීස් වර්ග කේක් වර්ග වෙනස් වෙනවා ඉතින් එක පළාතෙන් පළාතට වෙන වෙනම රසවල් වෙන වෙනම ಜಾති තියෙනවා ගොඩක් ඒගොල්ලන්ට පේනවා මේගොල්ලෝ මේ ගිෆ්ට් පැක් හදලා තියෙනවා ඒ වගේ මේවා දාලා දෙන ලස්සන බෑග්ස් මේගොල්ලෝ හදලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් අපි බලමු මේගොල්ලන්ගේ කේක්ස් මොනවද තියෙන්නේ කියලා මේ තියෙන මේගොල්ලන්ගේ කේක්ස් ටික තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති
කේක් වර්ග ගොඩක් තියෙනවා. රස පාටයි. ඉතින් මගලන්ට මේ පෙන්වන්න මේගොල්ලන්ගේ මේ ගණන් එකම දාලා තියෙනවා. මේ තියෙන සිංගල් පීසස් වල ගණන් ඔයාලට පේනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ පොඩි කැල්ලක් 500ක් 600ක් යන ලංකාව වලින් රුපියල් 1000ක් 1200ක් විතර වෙන්නේ. මේගොල්ලන් ගොඩාක්ම ගෝල්ඩ් චිප්ස් දාපු ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් නැහැ. ඒක පොඩ්ඩක් චූටි කඩයක්. ඉතින් මම ඔයගලන්ට වෙනම වීඩියෝ එකක් අරන් එන්නම් කනසවල තියෙන ගෝල්ඩ් චිප්ස් දාපු කේක්ස්, ගෝල්ඩ් පේපර්ස් දාපු අයිස්ක්‍රීම් ඒගොල්ලන්ගේ ලොකු ෂොප්ස් තියෙනවා. ඉතින් මට අද වෙලාවක් හම්බුන්නේ නැහැ ඒක වෙනම කරන්න. ඉතින් ඔයගලන්ට මට පුළුවන් ඉක්මනින්ම ඒකට වීඩියෝ එකක් ඔයගලන්ට දාන්නම්. ඉතින් ඒ වගේ මේගොල්ලන්ගේ තා මෙතන තියෙනවා චොකලට් කලෙක්ෂන් එකකුත්. ඔයගලන්ට පේනවා පොඩි චොකලට් චිප්ස් මේ චොකලට් වල ගෝල්ඩ් චිප්ස් දාපු කලෙක්ෂන් එකක් තියෙනවා. තව ඔයගලන්ට පේනවා ඇති මේකේ දාලා තියෙනවා ප්‍රසන්ටේජ් එකක් මේ හැම චොකලට් කෑල්ල එකම කොච්චර බ්ලැක් චොකලට් යූස් කරලා තියෙනවද, ඒ වගේම කොච්චර ආමන්ඩ් යූස් කරලා තියෙනවද, ඒ වගේම ඒවා දාලා කන්ටෙන්ට්ස් කොච්චරද කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. මෙතනත් තියෙන වෙන වෙනම රැපින් කරපු චොකලට්ස් වර්ග. මේ චොකලට් කෑල්ල ඉතින් ගොඩක් පොඩි. මේ චොකලට් කෑල්ල ඔයගලන්ට වෙනදි ප්‍රයිසස් දාලා තිනවා. සාමාන්‍ය මේ චොකලට් කෑල්ල ලංකාව වලින් රුපියල් 500ක් විතර වෙනවා මේ චූටි කෑල්ලක්. ඔය ඉතින් මේ වගේ ලස්සන ඩිස්ප්ලේ එකක් දාලා තියෙනවා ඒගොල්ලන්ගේ ෂොප් එකේ තියෙන අයිටම්ස්. ඉතින් ඔයගොල්ලොත් ළඟපාත ඉන්නවා නම් මේ ෂොප් එකට ඇවිල්ලා විසිට් කරලා බලන්න මේගොල්ලන්ගේ කොහොමද කේක් රසයිද කියලා. මම මේ ෂොප් එකේ මැප් එක තියෙන ලින්ක් එකත් ඔයගොල්ලන්ට දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ. මෙතන තව බර්ත්ඩේ කැන්ඩල්ස් උත් මේගොල්ලන්ගේ දාලා තියෙනවා. වගේම මේ පැත්තේ ගොඩක් පොඩි අයට දෙන ගිෆ්ට් පැක් හදලා තියෙනවා ලස්සනට මේගොල්ලන්ගේ බර්ත්ඩේස් වලට. ඒවත් කුකීස් කේක් වර්ග දාලා තියෙන්නේ. ඉතින් මේ ෂොප් එකටත් ඇවිල්ලා ඔයගොල්ලෝ රස බලන්න. බලලා මට කමෙන්ට්ස් කරන්න මේ ෂොප් එකේ කොහොමද කේක් රසයිද, කුකීස් කොහොමද රසයිද කියලා. ඉතින් අද අපි මේගොල්ලෙන් ගත්තේ රස බලන්න ඕන හින්දා ගෝල්ඩ් චිප් දාපු එකක්. ඒ කේක් එකේ නම තමයි චොක්ලට් රෝල් ඔපෙරා කියලා. ඉතින් අපි ඒකේ රස බලන්නත් ඕනේ. හින්දා අපි දැන් කේක් කඩෙන් එළියට යනවා. මොකද අපි යන්නත් ඕනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු දැන් අපි ගත්ත කේක් එක. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න මේ ෂොප් එකට. එහෙනම් අපි බලමු කොහොමද කියලා. මේක තමයි අපි ගත්ත චොක්ලට් රෝල් ඔපෙරා එක. මෙහෙම තමයි ඒගොල්ලෝ බොක්ස් එකේ ඉන්නේ. ඔයගොල්ලන්ට පේනද අපිට කේක් කෑලි තුනට අමතරව ඒගොල්ලෝ දාලා තියෙනවා අයිස් පැක් දෙකක්. මොකද අපි මේගොල්ලෝ අහනවා අපෙන් කොච්චර වෙලාවක් යනවද මේක ඔයගොල්ලන්ට ගෙනියන්න කියලා. ඒතර අපි කිව්වා පැයක් විතර කියලා. ඒ හින්දා තමයි ඒගොල්ලෝ අපිට අයිස් පැක් දෙකක් දාලා දුන්නේ. මොකද මේකේ තියෙන මේ කේක් එකේ චොක්ලට් ඉක්මනට මෙල්ට් වෙනවා. ඉතින් ක්‍රීම් එක හින්දා තමයි ඒගොල්ලෝ අයිස් පැක් දාලා දෙන්නේ. මේ කේක් එක මාර සොෆ්ට්. ඔයාලට පේනවාද මේ වගේ තමයි කේක් පීස් තුන තියෙන්නේ. උඩින් පේනවාද ඔයාලන්ට පොඩි ගෝල්ඩ් චිප්ස් දාලා තියෙනවා. පොඩි ගෝල්ඩ් චිප්ස් එකක් තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි කේක් කෑල්ල අතර ගත්තාම තියෙන්නේ. රස පාටයි. හොඳ සුවඳක් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න. එහෙනම් ඉතින් අපේ වීඩියෝ එක අවසානට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බලවට ගොඩක් thank you. ඒ වගේම මගේ ප්‍රසාද් SL vlogs channel එක අනිවාර්යෙන් subscribe කරන්න, share කරන්න, like කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එකේ මොන අඩුපාඩු තියෙනවා නම් ඒවත් comments කරන්න. එහෙනම් ඔක්කොටම thank you very much. ජය වේවා.